පුතේ ඔයාලට ගණක් දීලා තියෙනවා කියලා හිතන්නකෝ මෙහෙම. ධන 20 අඩු කිරීම ඍණ 5 කියලා. හරිද? එතකොට පුතේ කරන්නේ ඉතා සරල දෙයක්. පුතේ පළවෙනි එක්කෙනා ඉන්නවනේ. මෙන්න මේ සදිස් සංඛ්‍යාව. එයා පුතේ කිසි වෙනසක් නැහැ මෙහෙම්මම ලියා ගන්නවා. ධන 20ම තමයි. ඊට පස්සේ මෙන්න මේ ඍණ ලකුණ පුතේ මාරු කරනවා ධන කියලා. හරිද? ධන ලකුණක් විදිහට දාගත්තා. එහෙම කරගම ඒ ගානට වෙනස කරගම පුතේ දෙවන සදිස් සංඛ්‍යාවට දාන්න වෙනවා ආකලන ප්‍රතිලෝමය. ඒ කියන්නේ පුතේ බර වචන ඕනේ මෙන්න මේකේ අනිත් පැත්ත. ඍණ 5 නම් තියෙන්නේ පුතේ මොකද්ද කරන්න ඕන? ධන 5ක් දාගන්න වෙන විදිහට. ඍණ නැති කරලා ධන 5 දාගන්න තියෙන්නේ. එහෙනම් ධන 5. ඔන්න පුතේ දැන් ආවා. ඔයා දන්න කෙනෙක්. කවුද? සදිස් සංඛ්‍යා එකතු කරන්න. සදිස් සංඛ්‍යා එකතු කරන්න. කොහොමද සදිස් සංඛ්‍යා එකතු කරන්නේ? අපි දන්නවා සදිස් සංඛ්‍යා එකතු කරද්දී බලන්න ලකුණු දිහා. පුතේ මෙයාගේ ලකුණ මොකද්ද? ධන. මෙයාගේ ලකුණ මොකද්ද? ධන. එහෙනම් දෙන්නගේම ලකුණු සමානයි. එහෙනම් පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාට මෙයා එකතු කරනවා. එයාට එයා එකතු කරාම කීයයිද? 20 5 එකතු කරාම 25යි. 25යි. ලකුණ මොකක්ද? ලකුණ එම ලකුණම තමයි. ඒ කියන්නේ ධන ලකුණම තමයි. එහෙනම් ධන 20න් ඍණ 5ක් අඩු වුණාට පස්සේ උත්තරේ කෙච්චරයිද? ධන 25යි. හරි නේද? හරි අපි තව ගණක් බලමු ටක් ගාලා. ඔන්න පුතේ තව ඔයාලට ගණක් කියලා තියෙනවා මෙහෙම. ඍණ 30 අඩු කරන්න ධන 10. දැන් ඔයා දන්නව කරන්න ඕන මොකද්ද කියලා. මේක වෙනසක් වෙනවද? ඒක වෙනසක් වෙන්නේ නෑ. එහෙනම් එයා හැමමයි. මේ ඍණ මොකක් කරනවද? ධන කරලා ලියනවා. ධන කරා. එයා ධන කරා ගමන් දෙවෙනි සදිස් සංඛ්‍යාව මොකද්ද වෙන්නේ? එයාගේ විරුද්ධ නැත්නම් එයාගේ අනිත් පැත්ත කරන්න නේ. ධන 10 තියෙන්නේ. එහෙනම් දාගන්නවා පුතේ මොන 10ක්ද? ඍණ 10ක්. දැන් දන්න කෙනෙක් ආවා සදිස් සංඛ්‍යා එකතු කරන්න. පුතේ බලන්න මොකක්ද සදිස් සංඛ්‍යා එකතු කරද්දි ඉස්සෙල්ලම ලකුණු ටික බලන්නකො පුතේ මෙයාගේ ලකුණ ඍණ මෙයාගේ ලකුණ ඍණ දෙන්නගේ ලකුණ සමානයි. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පුතේ මෙයාට මෙයා එකතු කරා. 30ට 10ක් එකතු කරාම පුතේ 40යි. දැන් ලකුණු කොහොමද දාන්නේ? ඔව් මේ දෙන්නගෙම ලකුණු තමයි. ඒ කියන්නේ ඍණ ලකුණම තමයි. එහෙනම් ඍණ 40යි කියලා උත්තරේ එනවා. යම් පුතේ අපි අනිත් පැත්ත තව ගණන් ටිකක් හදමු අපි. හිතන්නකො පුතේ මෙහෙම. කොහොමද ඉන්නේ? ධන 60 අඩු කරන්න මොකක්ද? ධන 10ක් කියලා හිතන්නකෝ. හරි? දැන් ඔයා ක්‍රමයේ දන්නවා පුතේ. උඩට දාගන්න පුළුවන් අපිට. හරිද? ධන 60න් අඩු කරන්න ධන 10ක්. වැඩිපුර දාමු පුතේ අපිට ගාලා. මෙයා වෙනසක් වෙනවද? එයා වෙනසක් වෙන්නේ නැහැ. එයා හැමමයි. එහෙනම් ධන 60යි. ඍණ ලකුණ දාන කරනවානේ. අන්න රයිට්. දාන්න. එතකොට එයා වෙනස් වෙනවනේ. එයා ධන 10ක් නම් තියෙන මොකක් කරනවද? ඍණ 10ක් දාගත්තා. ඔන්න සදිස් සංඛ්‍යා එකතු කරන් තියෙන්නේ. බලන්න පුතේ ලකුණු දිහා. මෙයාගේ ලකුණ මොකද්ද? ධන. මෙයාගේ ලකුණ මොකද්ද? ඍණ. එහෙනම් මට කියන්න පුතේ දෙන්නගේ ලකුණු සමානයිද වෙනස්ද? වෙනස්. එක්කෙනෙක්ගේ ළඟ ධන, එක්කෙනෙක්ගේ ළඟ ඍණ. එහෙනම් පුතේ මොකද්ද කරන්න ඕන? මතක ඇති සදිස් සංඛ්‍යා එකතු කරද්දී ලකුණු වෙනස් නම් මොකද්ද කරේ? ලොකු සංඛ්‍යාවෙන් පොඩි සංඛ්‍යාව අඩු කරා. ලොකු සංඛ්‍යාව කවුද පුතේ? 60ද 10ද? 60. පොඩි සංඛ්‍යාව 10. එහෙනම් 60න් 10ක් අඩු කරගමු පුතේ ටක් ගාලා අපි. 60න් 10ක් අඩු කරගත්තාම පුතේ 50යි. එහෙනම් ලකුණ මොකක්ද දාන්නේ? ඍණද? ඔව්. ලොකු එක්කෙනාගේ ලකුණ. එහෙනම් පුතේ ලොකු එක්කෙනා ධන. එහෙනම් ධන 50යි. තව ගණක් අපි හදමු පුතේ.
ඔන්න හිතන්නකෝ ඍණ 20 අඩු කරන්න ඍණ 10ක් තිබ්බ කියලා. දැන් ඔයාට පුළුවන්. ඔයා දැන් ක්‍රමය අල්ලගෙන තියෙන්නේ. දැන් තනියම try කරන්න ඕන. හරිද? වීඩියෝ එක නවත්තලා හරි තමයි try කරන්න. කොහොමද කරන්න පුතේ? මෙයා වෙනසක් වෙනවද? එයා වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ඍණ 20ම තමයි. ඍණ ලකුණු වෙනස් කරා මොකක් කරාද? ධන කරා. එයා වෙනස් වෙච්ච නිසා මෙයා මොකක් කරන්නද? එයා ගණිත පැත කරනවා. මොකක්ද කරන්නේ? ඍණ 10 ධන 10ක් කරලා ලියා ගන්නවා. ධන 10ක් කරලා ලියා ගත්තා. දැන් තියෙන සජිත් සංඛ්‍යා එකතු කරන්න. කොහොමද එකතු කරන්නේ? බලනවා ලකුණු දිහා. මෙයාගේ ලකුණ ඍණ. මෙයාගේ ලකුණ ධන. ලකුණු සමානද වෙනස්ද? ලකුණු වෙනස්. එහෙනම් මොකද කරන්න ඕන? ලොකු සංඛ්‍යාවෙන් පොඩි සංඛ්‍යාව අඩු කරලා ලොකු සංඛ්‍යාවේ ලකුණයි දාන්නේ. එහෙනම් ලොකු සංඛ්‍යාව 20 පොඩි සංඛ්‍යාව 10 20න් 10ක් අඩු වුනහම කීයයිද? 20න් 10ක් 10යි. ලොකු සංඛ්‍යාවේ ලකුණ ඍණ. එහෙනම් පුතේ ඍණ 10යි. හරි නේද? එහෙනම් පුතේ මෙන්න අපිට ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් වුණා සදිස් සංඛ්‍යා අඩු කරන හැටි. සදිස් සංඛ්‍යා අඩු කරද්දී පුතේ කරන්නේ මෙච්චරයි. පළවෙනි සංඛ්‍යාව කිසි වෙනසක් නැහැ. එහෙම්මම ලියා ගන්නවා. ඍණ ලකුණ ධන ලකුණක් කරලා අපි ඊට පස්සේ ලියා ගත්තා. ඊට පස්සේ දෙවෙනි සදිස් සංඛ්‍යාවේ ලකුණු වෙනස් කරලා ලියා ගත්තා. ඊට පස්සේ පුතේ සදිස් සංඛ්‍යා එකතු කරන්න ඉන්නේ අපිට. සදිස් සංඛ්‍යා එකතු කරන විදිහටම අපි එකතු කරලා අන්තිම උත්තරේ ලබා ගන්නවා. පුතේ මේවා ගණන් කටපාඩමින් හදන්න නැතුව මේ සංකල්ප වලට දාගන්න. එතකොට ඔයාට විභාගෙදි නැත්නම් ඔයාගේ අභ්‍යාස පොතේ තියෙන ඕනම ගැටලුවක් ඔයාට හරියටම හදාගන්න පුළුවන් වෙයි. එහෙනම් මේ වීඩියෝ එකේ මේ ගණන් වල මොකක් මයි ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. නැත්නම් අපේ WhatsApp එකට පොඩි මැසේජ් එකක් දාන්න. අපි ඔයාලට උදව් කරන්න. මේක තේරෙනකම් අපි උගන්වන්න. එහෙනම් ගිහින් එන්න මේ ගණන් හොඳට ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් බුදුසානයි සියලු දෙනාටම